වෙල්කම් කියලා පිළිගන්න මෙතෙන්ට YouTube channel ගැන තවත් අලුත් වීඩියෝ එකකට. අද වීඩියෝ එක කතා කරන්නේ Affinity free download කරගන්න කොහොමද කියලා. ඉතින් Affinity කියන්නේ PS වලටත් වඩා හොඳ app එකක්. වීඩියෝ එකට යන කලින් මතක කරගන්න පළාත තියෙන subscribe button එක උනා subscribe කරලා තියාගන්න කියලා. එහෙනම් අපි වැඩි කතා නොකරන් වීඩියෝ එකට. හරි බෝසිත ඉස්සෙල්ලා මේ විදිහට Google එකට යන්න. හරි ඊට පස්සේ මේ විදිහට search කරන්න. ඉතින් මම මේක link එක පල්ලෙහා description එකේ දාලා තියන්න. හරි බෝස් ඉතින් සර්ච් කරා ඉතින් මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන get in affinity කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඉතින් මෙන්න මේක එකපාරක් ක්ලික් කරන්න. හරි බෝස් ඉතින් ඔයගොල්ලන්ගේ email එක පෙන්නනවා. ඉතින් මේක continue කරන්න. හරි ඊට පස්සේ ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මම මේක Windows වලට තමයි download කරගන්නේ. ඉතින් මේ Windows කියන එක පාරක් ක්ලික් කරනවා. ඉතින් මම මේක 64 කියන එක තමයි ඉතින් තෝරගන්නේ. ඉතින් ඔයගොල්ලෝ කැමති එකක් තෝරගන්න. ඉතින් ඒක පාරක් ක්ලික් කරාම ඉතින් download වෙන්න ඕන තැන තෝරන්නවා. ඉතින් මම මේ දේ download දීලා download කරගන්නවා. ඉතින් මම මේක ආයෙ download කරගන්න යන්නේ නැහැ. මොකද මම මේක download කරලා install කරලා තියෙන්නේ. ඉතින් මම මේ දේ close කරගන්නවා. ඉතින් මම මේක download කරලා තියෙන හින්දා හරි බොස් ඉතින් මම install කරගන්න විදිහත් ඉතින් ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් ඔයගොල්ලෝ වෙන ඉතින් මම download කරලා තියෙන්නේ. මේ විදිහට file extra වලට යන්න. ඉතින් මම මේ විදිහට download වලට යනවා. හරි බොස් ඉතින් මේ විදිහට තමයි file එක තියෙන්නේ. ඉතින් මේක open කරගන්න. හරි බොස් ඉතින් මට මේ විදිහට වෙන්නන්න ඉතින් මම මේක install කරලා තියෙන්නේ. මොකද මම මේක install කරලා තියෙන්නේ. તો ඔයගොල්ලන්ට මේ විදිහට නෙමෙයි පෙන්නන්නේ. ඉතින් මේක install කියන එක තියෙනවා. ඉතින් ඒක පාරක් ක්ලික් කරලා install කරගන්න. ඉතින් මම මේක මේ විදිහට close කරගන්නවා. ඉතින් මෙතන මම app එක ඔයගොල්ලන්ට run කරලා පෙන්නන්නම්. මම මේ විදිහට launch දීලා run කරගන්නවා. හරි බොස් ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් loading screen එක. ඉතින් මේක PS වල ඉස්සර loading screen එක වගේ ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති. ඉතින් මේක 100% free තමයි ඉතින් අපිට use කරන්න තියෙන්නේ. ඉතින් PS වල ඉතින් ඔයගොල්ලන්ට සල්ලි දීලා තමයි ඉතින් හැම දෙයක්ම වගේ තියෙන්නේ. ඉතින් මේ අතින් ගත්තාම ඉතින් මේක හොඳ app එකක්. Affinity එකේ ඉතින් මේ විදිහට තමයි ඉතින් welcome screen එක තියෙන්නේ. හරි බොස් ඉතින් මම තව වීඩියෝ එකක් දික් කරන්න නැහැ. ඉතින් මොකද මේ වීඩියෝෙන් කතා කරන්නේ Affinity එක download කරගන්න විදිය විතරයි. ඉතින් මම පුළුවන් වුණොත් tutorial එකක් ගන්න ඉතින් සම්පූර්ණයෙන් මේක ගැන. හරි බොස් ඉතින් අද වීඩියෝෙන් කතා කරේ Affinity free download කරගන්න කොහොමද කියලා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝගේ computer Affinity free download කරගන්න නැති කියලා. වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් පල්ලා comment box එකේ comment එකක් දාන්න. ඉතින් channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මම යනගොල්ලෝ හැමෝටම ජය වේවා.